පාඩම මොකද්ද කියලා දන්නවද? දන්න එක ළමෙක් මට කියන්න බලන්න. මතක නෑ? බුදු අම්මෝ මං ගිය සතියේ කියලා දුන්නා නුඹලට. හරි. එහෙනම් මතක් වෙන්න මේක මතක් කරගන්න. අද පාඩම තමයි ආර්ථික විද්‍යාවේන හීනවන ආන්තික ප්‍රයෝගිතා න්‍යාය. මොකද්ද? හීනවන ආන්තික ප්‍රයෝගිතා න්‍යාය. ඒ කියන්නේ මොකද්ද? ඒකට ගන්න පුළුවන් හොඳම උදාහරණය මොකද්ද? පෞල් ජීවිතේ. කසාද ජීවිතේ. බලන්න ළමයි දෙන්නේ කසාද බැන්දහම ඒ දෙන්නා බැන්ද අලුත තියෙන සතුට ඒ දෙන්නගේ අවුරුද්දක් දෙකක් ළමයි හැදුවට පස්සේ තියනවද? නෑ. ඒ සතුට නෑ. ඒක තමයි අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ හීනවන ආන්තික උපයෝගිතා න්‍යාය කියලා. ඒ කියන්නේ යම් දෙයක් අපි පරිභෝජනය කිරීමේදී ඒයින් ලැබෙන තෘප්තිය හේවත් සතුට අවම වීම, අඩු වීම. තව උදාහරණයක් ගන්න පුළුවන්. දන්න කෙනෙක් කියන්න බලන්න. ඔයාලා චව් ගාලා කන්නේ බබල් ගම්. ගම් කියන්නේ ඒක බබල් ගම් එකේ මොකද්ද තියෙන උදාහරණය? ඇයි හත්තිලව්. අපි බබල් ගම් එක මුලින් කටට දාලා කනකොට අපිට දිව රසට හොඳට රහ දැනෙන්නේ නැද්ද දිවට? දැනෙනවා. ඉතින් ඕක විනාඩි 10ක් අපේ යවුන්නම් පැය ගාණක් ඕක කටේ තියන් ඉන්නවනේ. කනකොට ඕකේ රහ තියනවද? නෑ. ඕකේ රහ නෑ. අඩු වෙනවා. ඉතින් අපිට ඒක ගන්න පුළුවන් උදාහරණයක්. හරි. දැන් ඔයාලට හීනවන ආන්තික උපයෝගිතා න්‍යාය කියන්නේ කියලා හොඳටම මතකයිනේ. ඔව්. උදාහරණ දෙකෙන් මම හොඳටම පැහැදිලි කරා. චුට්ටක් කන්නාඩි වැටෙනවා ළමයි මම. ඉතින් මම ඊළඟ සතියේ මොකක්ද කියලා දෙන්න ඔයාලට? ආවස්තික පිළිවෙල. ආවස්තික පිළිවෙල කියන්නේ මොකක්ද කියලා? මේ වගේම හොඳම උදාහරණ දෙකකින් මම ඔයාලට කියලා දෙන්නම්. කෙටියෙන් කිව්වොත් ආවස්තික පිළිවෙලට කෙල්ලෙක්ට ගන්න පුළුවන් උදාහරණ දෙකක් තියෙනවා. කෙල්ලෙක්ගේ පස්සෙන් එනවා කොල්ල දෙන්නේ. ඉතින් එක කොල්ලෙක්ට හොඳ කාර් එකක් තියෙනවා. ප්‍රීමියෝ වගේ. අනිත් කොල්ලට තියෙන්නේ බයිසිකලයක්. ඉතින් කොල්ලගේ කාර් එකද අනිත් කොල්ලගේ බයික් එකද කියලා අපි ලබන සතියේ උගන්වමු. මතක තියාගනින්නලා අද මම ඔයාලට කියලා දුන්නේ මොකද්ද? ආර්ථික විද්‍යාවේ හීනවන ආන්තික උපයෝගිතා න්‍යාය. මේක ආයේ කිසිම දවසක අමතක වෙන්න බෑ. මොකද උදාහරණ දෙකයි. එකක් පෞල් ජීවිතය. අනිත් එක අපි හපන චුයින්ගම් එක. ඉතින් ආයේ අමතක වෙන්න පුළුවන්ද? බෑ. අදට පන්තිය ඉවරයි. දැන් ඔයාලා යන්න.